ගණන් එපා. ඕන් කොහොම තමයි හැමදාම ගණන් ගන්න එපා. මාත් හැමදාම උන්ගේ කම්බේම ලොකු සර් මට මොනවද මේ පන්තිය දුන්නාද මන් තමන් තව රාස් වෙන්න ඕන. ගණන් එක ඈ. නෑ නෑ දිගාරිද කවි කියපෙමු. අවුලෙන් නැතිවේ. කියන බලන්න කියපු කවිද? ඉතිලාවුල් කරගෙන කිලිටු ඇරහැලි අදගෙන පබයකුගේ විලසින ඉුම හොඳ නෑ භූත කරමින අඩේ ඒක උඩ සිංහලට මොකක්ද අද ඔර විසින්න වයිනේ ඔව් සර් ඒක වයිනේ ඔව් සර් උඩට සිංහලට මොනවා කොහොමද ඒක ගන්න බලමු කාගෙද මේ ගණිතවල තියෙන්නේ දෙන්වන් පුතා හිතාව බැදුවේ කවුද මෛත්‍රීපාල සිරිසේන ඈයෝ මෛත්‍රීපාල සිරිසේන බං හිතාව බැදුවේ වෙන්නේ තියන පරාක්‍රම බහුල හයත් හදලා හිටපෙගේ මෛත්‍රීපාල සිරිසේන දැන් ගෝ හරකෝ මෙව්වගේ පොත්තල උගන්වලා තියනවාද මෛත්‍රීපාල හතක් හිටියා ගෝඨා හතක් හිටියා මහින්ද රාජපක්ෂ හතක් හිටියා තියනද දන්නේ නැහැ දැන් කවුද ඔව්වගේ පොත්තලත් නැතේ වරගෙන මේ පේපර් වල ලියන්නේ තේරෙන්නේ ආයේ එකෙක් වෙලම කියන්නේ හරි නෑ පාඩම් කරන්න නැතුව මේ පොත්වල පේපර් ලියන්න. උඹලා කවුද යකෝ? හරි ඉඳගන්න. ඊළඟ ප්‍රශ්නේ. රුවන්වැලිසෑය හැදුවේ කවුද? කවුද මේ? මහින්ද රාජපක්ෂ. කවුද? මට සිරි නැගිටලාත් එක්ක. දැන් රුවන්වැලිසෑය හැදුවේ මහින්ද රාජපක්ෂ. හරක අඩේ උඹලට තේරෙන්නේ නැද්ද බං උඹලා මම හරක් ගාලා දාන්න ඕනේ දැන් එහෙමවත් පොත්වලවත් තියනවාද උඹලා කොහෙන්ද හොයාගන්නේ දන්නේ නැහැ අයියෝ උඹ ගන්න අනිත් ප්‍රශ්නේ උත්ජීවියක් සඳහා උදාහරණ බලන්න මොකද ලියන්නේ ඔව් සර් ලැජ්ජාට තුන නැගිටිනවනේ බං itu raya sudah di. Oh ini raya lagi sudah di. Betul tidak? Oh mela harako. Mereka yang nemekan nemena bang. Mereka yang nek sudah di sana udah. Itu tentang saja kan ini. Betul tidak sudah di. Oh iyo. Ane log saya kalau kena me panti menos keran nene itu kan. Anit
ඉතිහාසයේ දිහා හැරිලා බලනකොට අපිට තමයි පිටිපස්ස හැල්ලෙන්නේ. ගාන කීවේ ඉතිහාසය දිහා හැරලා බලන්න. එළුවා බලන්න. හරි. අපිට ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කරන මිනිස්සෙක් තමයි දුටුගම් කියන්නේ. ඔයා මේ කියන්නේ දුටුගම් රජතුමා කරපු ශ්‍රේෂ්ඨ ක්‍රියාව. ඊවෙන්ට් එකම දන්නේ නැහැ ඉතින් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. දුටුගම් රජුගේ එක්කනේ. මොනවාද අර ප්‍රශ්න? ආ කියන බලන්න කට්ටිය වැටි වෙලා ඔයාලා මේ කියන්නේ. සර් තාත්තට ගෑනුනේ දියා අපේක. ඕකද කියන්නේ. වෙට්ටන් දාගෙන මේ කියන ඔළුවේ ඕකද කියන්නේ. ඒක චුට්ටක්. ආතරේ ආතල් කියලා බං මේකට උත්තර දෙන්නේ නැහැ. අයියෝ මේ පන්තිය. ඉතිහාසෙ දනෝ පට්ටම. ගන්න. ආයිනි මේ බන්නේ ගණන් ගන්නදී මම තමයි නේ. ඔව්. මම මේ ආන ප්‍රශ්න බය බන්දේ ආන ප්‍රශ්න. කවුදාගේ නම මොකද? සාංශ පුතාලා ගෙදර කියන අප්පා. සර් අපේ ගෙදර අප ගන්න නැතුව කොල්ල වෙන්න කියලා කපලා දැම්මා. හරි ඔය පුතාගේ සීයලා ගෙදර තියෙනවා කිව්වා. සීයලා කියනවා සර්. එයාලා ගෙදර තියෙනවා අම්මගෙඩි 15ක් අම්මගයි. සර් එක වල්ලක්ම තියෙන අපේ ගෙඩි 30ක් විතර. හරි අනිත් ඔක්කොම කාලා හත්තු කාලා බිම වැටිලා. ඉතුරු වෙන්න 15යි. ඒකෙන් අපගේ හතරක් වඳුරු කනවා. සර් වන්දර කීයක්ද? වඳුරු කාණ මේ නදාල වෙන්නේ නෑනේ. මේක නදාල වෙන්නේ අම්මගෙන්. හතරක් ආවම 15න් හතරක් ආවම ඉතුරු කීයද? සර් කීයක් ඉතුරුනත් වැඩක් නෑ ඒවා කන්න බෑ පට්ට ඇඟුල් කටේ කියන්න බෑ. ගණන් දැකලා පට්ටම. ඉතාලම. ගන්න මම අහනවා සල්ලි වේද මේ ප්‍රශ්න. ඒක උපකරණයක් තමයි උත්තරේ එන්නේ. ඒ උත්තරේ දැනගන්න මම බලන්න ප්‍රශ්න දෙනවා. ප්‍රශ්නයක් අහන්න. කියන්න ඕනේ. හරි. ඔය පුතාගේ නම මොකද්ද? අනුහත් අනුවත් පුතාලගේ ආච්චි ඉන්නවා කොළඹ. කොළඹ නෙමෙයි සර් ගාල්ලේ ඉන්නේ. හරි ඔය පුතාලගේ ආච්චි ගාල්ලේ ඉන්නවා. ඔව් සර්. ඔය පුතා ආච්චි කතා කරන්නේ කොහොමද සර්? අපේ ආච්චි අපිත් එක්ක කතා කරන්නේ නැහැ නේ ඉඩම් ප්‍රශ්නෙකට. හරි ඔය පුතාලගේ ඉන්නවා කතා කරන එක්කෙනෙක්. ඒ කතා කරන එක්කෙනාට තමයි කතා කරන්න කොහොමද? සර් ඔය කීවේ අපේ නුවර සුදු පුංචි ගැන. හරි කවුද සුදු පුංචිට කතා කරනවා? කොහොමද කතා කරන්නේ? සුදු පුංචි කියලා සර්. අයියෝ මේ පංචි. කවුද සුදු පුංචි කියලා කතා කරනවා? කවුද සුදු පුංචි කොහොමද කතා කරන්නේ? මගේ සූ